ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සතු ඉඩම් අක්කර 3000ක ප්‍රමාණයක් ඔන්න විවෘත කරලා තියෙනවා ශ්‍රී ලාංකික ආයෝජකයින්ටත් ඒත් එක්කම විදේශික ආයෝජකයින්ටත්. මේක ඉතාමත් හොඳ අවස්ථාවක් විදිහට ශ්‍රී ලංකාවේ ආර්ථිකයටත් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරක ශ්‍රේෂ්ඨයටත් අපිට මේක ඉතාම හොඳ ප්‍රවණතාවයක් විදිහට ඕගොල්ලන්ට පෙන්ලා දෙන්න පුළුවන්. ඉතාමත් කාලෝචිත ක්‍රියාවක් ව්‍යාපෘතියක් විදිහට අපිට මේක විශ්ලේෂණය කරන්න එහෙම නැත්නම් සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යාංශ වැඩිදුරටත් අදහස් දක්වමින් මෙතනදී මතු කරන කාරණයක් මේ සියලුම ව්‍යාපෘති මේ කාරණාවලදී මේ විනිවිදභාවය ඊටාම වැදගත් කියන සාධකය. ඒක ඊටාම වැදගත් කාරණයක් විදිහට අපිට විශ්ලේෂණය කරන්න පුළුවන්. මොකද විශේෂයෙන්ම දැන් අපි ආයෝජනයන් ගන්නකොට සමහර අවස්ථා තිබ්බා මීට පෙර ගත්තොත් ඒ වගේ අර ඒ විනිවිදභාවයේ විවිධ ප්‍රශ්න තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මෙතනදී මේ සංචාරක අමාත්‍යාංශ ඊටාම වැදගත් ඊටාම හොඳ ප්‍රකාශයක් කරන්නේ මේ විනිවිදභාවයකින් යුතුව මේ දේවල් විශේෂයෙන්ම කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා කියන කාරණයත් විශේෂයෙන් සඳහන් කිරීම මම හිතනවා ඊටාම හොඳ දෙයක් මේ ආයෝජකයන්ටත් ඒත් එක්කම ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යාංශයටත් මම හිතනවා මේ දෙපැත්තටම ඊටාම හොඳ තත්ත්වයක් සහ මේ විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යාම ඊටාම සාධනීය ඊටාම ධනාත්මක ලකුණක් විදියට අපිට මේ ශ්‍රී ලංකාවේ සංචාරක ශ්‍රේෂ්ඨයට පෙන්ලා දෙන්න පුළුවන්. ඒ ඉතාමත් වැදගත් තීරණයක්, ඒ ඉතාමත් වැදගත් ක්‍රියාවක් විදිහට අපිට වැඩිදුරටත් සඳහන් කරන්න පුළුවන්. ඒකත් එක්කම මෙතනදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මෙය දැන් මේ සංචාරක සංවර්ධන අධිකාරිය විසින් මේ රිලීස් කරලා තියෙන මේ ඉඩම් අක්කර ප්‍රමාණය ඉතාම අධික වියදමකින් යුතු ශ්‍රී ලංකාවේ සංචාරක ශ්‍රේෂ්ඨයේ ඉතාම වැදගත් ස්ථාන තමයි මේ ආකාරයට ඉතාමත් හොඳ අපි කියන හොඳ ඉල්ලුමක් තියෙන ස්ථාන තමයි විශේෂයෙන්ම මේ ආකාරයට මේ ආයෝජකයන් සඳහා විවෘත කරලා තියෙන්නේ. ඒක ඉතාම ආයෝජකයන්ට මම හිතනවා මේක ඉතාම හොඳ අවස්ථාවක් ඒ තම තමුන්ගේ ආයෝජන සිදු කරන්නට මේ ශ්‍රී ලාංකික සංචාරක අමාත්‍යාංශය සමග. හොඳයි, දැන් මේ ආකාරයට අපි බලමු අපිට ආයෝජනය කිරීම සඳහා මේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යාංශය මගින් අපිට පෙන්වලා දෙන මේ ඉඩම් මේ ස්ථාන මොනවද කියලා අපි දැන් විමසා බලමු. දෙන්තොට නැෂනල් හොලිඩේ රිසෝට් අක්කර 24ක්, ඒ වගේම කුච්චවේලි බීච් රිසෝට් සෝන් අක්කර 74ක්, කල්පිටිය අයිලන්ඩ් රිසෝට් සෝන් දූපත් 2ක්, ඒ වගේම බත්තලන්ගුණ්ඩුව අක්කර 291ක ප්‍රමාණයක්, උච්චුමුණේ අක්කර 1095ක්, පාසිකුඩා නැෂනල් හොලිඩේ රිසෝට් අක්කර 6.5ක්, දෙද්දුව ලේක් රිසෝට් අක්කර 1413ක්, බුලනයාය පිදුරංගල අක්කර 19ක ප්‍රමාණයක්, රසූල් තෝට්ටම් ත්‍රිකුණාමලය අක්කර 40ක්, ඇලස් ගාඩන් ත්‍රිකුණාමලය අක්කර 4ක්. දැන් මෙන්න මේ දේවල් තමයි මේ ප්‍රධාන වශයෙන්ම මේ ආයෝජකයින් සඳහා මේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ලබා දෙන ඉතාම ඉහළ අගයකින් යුතු වටිනාකම් සහිත ඉඩම් මෙන්න මේ විදිහට අපිට ඕගොල්ලොත් එක්ක බෙදා ගන්නට පුළුවන්. ඉතින් මේක අපි නැවතත් මතක් කරනවා ශ්‍රී ලාංකික ආයෝජකින්ට මෙන්ම විදේශීය ආයෝජකින්ටත් මේක ඉතාමත් හොඳ ඉතාම වැදගත් අවස්ථාවක් විදිහට අපිට පෙන්ලා දෙන්නට පුළුවන්. ඒ වගේම විශේෂ කාරණයක් අපි සඳහන් කරන්න ඕනේ මේ පුවතත් එක්ක. දැන් මේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ගරු සභාපති බුද්ධික හේවාවසම් මහතා වැඩිදුරටත් මෙතනදී පෙන්වලා දෙනවා. දැන් මේ ආයෝජකින්ට මේ ඉඩම් ලබා ගැනීමට කැමති ආයෝජකින්ට ඒගොල්ලන්ගේ ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එක එහෙම නැත්නම් එයාලගේ මේ ව්‍යාපෘතිය එක්ක එයාලට ඒ ව්‍යාපෘති අදහසත් එක්ක එයාලට එන්න පුළුවන් ඇවිල්ලා මේක ඉදිරිපත් කරන්න පුළුවන්. අන්න ඊට පස්සේ තීරණය කරනවා මේක කොහොමද මේ ආයෝජකයන් වෙතට ලබා දෙන්නේ කියලා. මේක ඊටාම හොඳ තත්ත්වයක්. මොකද දැන් මේක මීට ඉස්සෙල්ලා උනේ මේ විදිහට නෙමෙයි. දැන් මේ විශ්ලේෂණයේදී දැන් කලින් තිබුණ තත්ත්වෙ තිබ්බේ ආයෝජකයෙක් ඇවිල්ලා එයාගේ ඒ ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එක දුන්නාම ඒකට අදාළව ඉඩම් හරියන භූමිය එහෙම නැත්නම් ඉඩමක් ලබා දෙන එක තමයි මීට කලින් ක්‍රමවේද ගත්තොත් තිබුණේ. නමුත් මේ ක්‍රමවේදය ඇතුලේ අපි පළමුවෙන්ම බලාපොරොත්තු වෙන්නේ මේ ආයෝජකින්ගේ සැලැස්ම කොහොමද, ඒක කොච්චර දුරකට සාධනීය වෙනවද සහ ඒක කොහොමද ටැලි කරගන්න කියන කාරණේ. ඉතින් මේක ඊටාම හොඳ ව්‍යාපෘතියක්. එහෙම නැත්නම් මේ ඊටාම හොඳ අදහසක් විදිහට විශේෂයෙන්ම අපිට දකින්න පුළුවන්. ඉතින් මේක ශ්‍රී ලංකාවේ සංචාරක ශ්‍රේෂ්ඨයට මම හිතනවා ඊටාම වැදගත් සම්දිස්ථානයක්. එහෙම නැත්නම් මේක ටර්නින් පොයින්ට් එකක් වෙයි කියලා මම විශ්වාස කරනවා. මේක ඊටාම හොඳ ව්‍යාපෘතියක් විදිහට අපිට පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම ආයෝජකයින්ටත් මේක ඊටාම වැදගත්. ශ්‍රී ලාංකික ආයෝජකයින්ට මෙන්ම විදේශ ආයෝජකයින්ට ගත්තත් ඊටාම හොඳ පද්ධතියක් මේ වැඩසටහන තුළ සකස් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේක ඊටාම හොඳ අවස්ථාවක් විදිහට
අපිට පෙන්වලා දෙන්නට පුළුවන්. ඒකත් එක තවත් විශේෂයෙන් කියන්න ඕනේ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා වැඩිදුරටත් අදහස් දක්වනවා. දැන් මේ ආයෝජකයන් මේ ඉඩම් ලබාගෙන ඒ ඉඩම් වල ඒ ආයෝජනයන් සිදු කරන්නේ නැත්නම් නැවතත් මේ දේවල් රජයේ වෙතට පවර ගන්නට කටයුතු සූදානම් කරලා තියෙනවා කියන කාර්යයක් මතක් කරනවා. ඒවා ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන්ස් වල මම හිතනවා ඉතාමත් පිළිවෙලට පෙන්නලා දීලා ඇති. ඉතින් ඒකත් විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ විශේෂයෙන්ම මේ සඳහා විශේෂයෙන්ම කැමැත්තක් දක්වන සියලුම ආයෝජකයන්. මේකත් එක්කම තවත් වැඩිදුරට අදහස් දක්වමින් එතුමන් ප්‍රකාශ කරන්නේ මේක මේ 33 අවුරුදු ක්‍රමය. ඒත් එක්කම අපි ගත්තොත් අනිත් එක රිනිවල් බේස්. එහෙම නැත්නම් ඒක ඊට පස්සේ අවුරුදු 33කට පස්සේ ඊළඟට ඒක රිනිවල් කරගන්න මේ ආයෝජකයන්ට අවස්ථාව ලැබෙනවා. දැන් මේක අපි තවත් විශ්ලේෂණය කරනකොට එතුමන් වැඩිදුරටත් අදහස් දක්වලා තියෙනවා මේක මේ 33 අවුරුදු ක්‍රමයකට තමයි මේක ලබා දෙන්නේ. එතනින් එහාට අපිට බලන්න එක රිනිවල් කරනවා නම් හරි එතනින් ඉදිරියට අරගෙන යනවා නම් ඒ කියන්නේ දේවල් ඉතාම පැහැදිලිව කරගෙන යන්නට පුළුවන්. ඒක ඉතාම හොඳ ක්‍රමයක් එහෙම නැත්නම් හොඳ කාල සීමාවක් විදියට සඳහන් කරන්න පුළුවන් ආයෝජකයන්ට. ඒකත් එක්කම දැන් මේක තවත් යම්කිසි කාල සීමාවක් සලකලා බලන්න. අපි හිතමු දැන් මේක එක ආයෝජකයෙක් අරගෙන යම්කිසි කාල සීමාවක් වෙනතුරුත් ඒ ආයෝජනය කළේ නැත්නම් පැහැදිලිවම ඒක නැවත ශ්‍රී ලංකා සංචාරක අධිකාරියට පවරා ගැනීමට ඒ සතුව කටයුතු සම්පාදනය කරලා තියෙනවා. ඒක rules and regulations වල ඒ ආයෝජකයන්ට ගිහිල්ලා බලා ගන්නට පුළුවන්. එතකොට ඒ දේවල් වලට සම්බන්ධව ඒ නීතිමය කටයුතුත් ඒවා සම්පාදනය කරලා තියෙන බවත් අපි විශේෂයෙන්ම ආයෝජකයන්ට සඳහන් කළ යුතුයි. ඉතින් මේ ආකාරයට සසඳලා බලනකොට ඉතින් මේකත් ඉතාම හොඳ පුවතක් එම නැත්නම් මේක ඉතාම හොඳ ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාවේ සංචාරක ශ්‍රේෂ්ඨයේ ඉදිරි වර්ධනයට. ඒත් එක්කම ශ්‍රී ලංකන් ඉකොනොමි එක ඩෙවලොප් කරන්නත් මේක ඉතාම හොඳ අවස්ථාවක්, හොඳ ව්‍යාපෘතියක් විදියට අපිට පෙන්ලා දෙන්න පුළුවන්. ඉතාම හොඳ ධනාත්මක තත්ත්වයක් මේ තුල තියෙනවා. ඉතින් ඒ නිසා අපි ආරාධනා කරනවා ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශීය ගත්තත් ඉන්න සියලුම ආයෝජකයන්ට එන්න ඇවිල්ලා මේ ශ්‍රී ලංකාවේ ඉතාම හොඳ ව්‍යාපාර සංචාරක ක්ෂේත්‍රය හා සම්බන්ධ ඉතාම හොඳ ව්‍යාපාර ගොඩනගලා අපි යමු ඉස්සරහට. ඉතින් ශ්‍රී ලාංකික සංචාරක ක්ෂේත්‍රයේ හෙට දවස වෙනුවෙන් නිරන්තරයෙන් ඔබත් සමග අපි විවිධ තොරතුරු ව්‍යාපෘති බෙදා ගැනීමේ බලාපොරොත්තු වෙන නැවතත් හමු වෙමු. අයිට්‍රැවල කණ්ඩායම වෙනුවෙන් මම රමේෂ් ඉෂාන් කොමිසර්